ඉතින් ඔයාලා ගෙදරටත් මෙන්න අලුත්ම ඩිසයින් එකේ ලයිට් එකක් අරන් ආවා. ඔයාලට පේනවා ඇති මේ හරි අපූර්ව ඩිසයින් ලයිට් එක අපි යකඩ වලින් නිර්මාණය කරන්නේ. මේක කාලයක් පවතිනවා. මේක අවශ්‍ය ඔබ මේ දුරකථන අංකයට කතා කරන්න. අපි දින 3කින් ගෙදරටම අරන් එන්න ලෑස්ති. ඉතින් මේවට බොක්ස් බාර් අරගෙන හොඳට පාස්සලා හදලා තියෙන්නේ ඔයාලගේ ගෙදර කාලයක් පවතින විදිහට. මොකද මේවා හදලා ලී වලින් හැදුවොත් මාසයක් දෙකක් යද්දි මේක දිරලා අවුරුද්දක් දෙකක් යද්දි සවුත් වෙලා යන්න පුළුවන්. හැබැයි මේක එහෙම වෙන්නේ නැහැ. අවුරුදු 50ක් ගියත් මුකුත් වෙන්නේ නැහැ මේ බොක්ස් බාර් වලින්. හොඳටම හදලා තියෙන හොඳටම පාස්සලා ඒ වගකීම අපි ගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට අපි නවීන තාක්ෂණයෙන් මේ නිර්මාණය හදන්න හිතන ඔයාලා වෙනුවෙන් මෙන්න බලන්න මේ ආර්ට් එක. මේක ඔයාලට අඩුම මුදලකට මම දෙන්න ලෑස්ති. අවශ්‍ය ඔබ මේ දුරකථන අංකයට කතා කරන්න. දින 3කින් අපි ගෙදරටම අරන් එන්න ලෑස්ති. මොකද හැමදාම අපි ගෙවල් වල වෙනස් ඩිසයින් එල්ලුවට මේ ඩිසයින් එක කොහෙවත් නැහැ. ඉතින් ඔයාලා මම හිතනවා මේකට කැමති අය මේ දුරකථන අංකයට කතා කරලා ඔයාලගේ අවශ්‍යතාවයට ඔයාලට ඕඩර් කරන්න පුළුවන්. ඔන්න මේ ආකාරයට නිෂ්පාදනය කරලා අපි හොඳම පේන්ට් එකක් ගහලා එවන්න මේවා මුකුත් වෙන්නේ නැහැ. කාලයක් ගියත් දිරන්නේ මරකට කන්නේ නැති වෙන්නේ. ඒ වගේම මේකට හොඳ බල්බ් එකක් දාගන්න. හැබැයි බල්බ් එක අපිට එවන්න බෑ. මොකද මේ කූරේ හරහා එවද්දි මේක ඩැමේජ් වෙන්න පුළුවන් හින්දා හෝල්ඩරයේ ලණුව කොටස සියල්ලම මේකට අන්තර්ගත කරලා තමයි අපි ඔයාලට එවන්නේ. ඒකින්ද වෙනම කොහෙවත් යන්න ඕනේ නැහැ කැලි අරන් එන්න. මොකද මෙන්න මේ ක්‍රමයට අපි අපූර්වට පේන්ට් කරලා මේක හොඳම පේන්ට් එකක් ගහලා මේ තව චුට්ටක් තව පාරක් මේක පේන්ට් කරන්න තියෙනවා. මම ඔයාලට පෙන්නන්නම් මේක හදන ආකාරය. ඔන්න බලන්න මෙන්න මේ ආකාරයට අපි සාලේට වැරන්ඩයකට කාමරේට හරි අපූර්ව නිර්මාණයක් විදිහට ඔයාලට මේක මිලදී ගන්න පුළුවන්. ඉතින් මේවා කල් පැවැත්මෙන් ඉහළ හින්දා තමයි මම අරන් එන්න හිතුවේ. ඔන්න ආකාරයට මේ ඔයාලට පේනවා ඇති ලණුවෙන් සවි කරලා තියෙන කොටස. ඒක උඩ සවි කරන්න හිටන් එක ගැජට් එකක් තියෙන. ඒකින් හින්දා වෙනම අමුතුවෙන් මුකුත් ගන්න අවශ්‍ය නැහැ. මේ පැකේජ් එක මිලදී ගත්තා නම් ඔයාලට හරි අපූර්වට ගෙදර වැරන්ඩාව කාමරේ සාලිය ලස්සන කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා අවශ්‍ය ඔබ මේ තියෙන දුරකථන අංකයට කතා කරලා දිනයක් ඔයාලගේ ඕඩර් එක බාර දෙන්න කියලා වෙලාවක් ඉල්ල ගන්න කියලා බොහොම ආදරෙන් ඉල්ලා සිටිනවා. අදට වීඩියෝ එක සමුගන්නවා තුරු ටීවී මේ වගේ හරි අපූර්ව නිර්මාණයකින් තවත් දවසක හමු වෙමු.